සුබ දවසක් හැමෝටම ඩේලියලීස් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ කාර්යබහුල අම්මලාට බබාලට උදේ වේලට රාත්‍රී වේලට පාන් වලින් හදලා දෙන්න පුළුවන් බබාලට ආස හිතෙන රස කෑමක්. මේක හදාගන්න අපට අවශ්‍ය වෙනවා බිත්තරයක්, සුදු ලුණු, චීස් කෑල්ලක්, පාන් පෙති දෙකක්, වගේම ඇස්ට්‍රා හෝ බටර් ටිකක්. මුලින්ම මම ෆෑන් එකට තෙල් ටිකක් දාගෙන ඒකට බිත්තරය කඩලා දාගන්නවා. බිත්තර බුල්සා එක හදාගෙන මම ඊළඟට හදන්නේ මේ පාන් එකට දාගන්න පේස්ට් එක හදාගන්න. ඒකට මම ඇස්ට්‍රා ටිකක්, චීස් කෑල්ලක්, සුදු ලුණු බිකි 4ක් විතර දාගන්නවා. ඊට පස්සේ මේ ටික මම පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩර් කරගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ මේ පේස්ට් එක පාන් පෙති වල තවර ගන්න. මේ ටික පාන් පෙති වල තවරගෙන ඉවර වෙලා මම බිත්තර බුල්සා එක පාන් පෙත්තේ තියනවා. ඔයාලා ළඟ තියෙනවා නම් මේකට සලාද කොලයක් උනත් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ පාන් පෙති දෙක මේ ෆෑන් එකේ තියනවා. ටිකක් රත් කරගන්න දෙපැත්ත පුච්ච ගන්න. මේ ගානට පාන් පෙති දෙක බැදුනට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා. මේ තමයි මම මගේ අවුරුදු දෙකමාරේ බබාට පාන් වලින් හදාගත්ත රසම රස රෙසිපි එක. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.